ඉර එළිය කිසිම දවසක ළඟා වෙන්නේ නැති අධික පීඩනයේ හින්දා ඕනම දෙයක් පොඩි වෙලා යන්න පුළුවන් තරම් සාගරයේ පීඩනයක් තියෙන ගැඹුරුම් ප්‍රදේශවල බීසුණු චිත්‍රපටියකින් ආවා වගේ ජීවියෙක් වගේ සතෙක් ජීවත් වෙනවා. ඒ තමයි ඇන්ග්ලර් ෆිෂ්. මෙයා පෘථිවියේ වෙසෙන අමුතුම වගේම බියකරුම සත්තුන්ගෙන් එක්කෙනෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතයොන්න. ඔන්න අද අපි කතා කරන්න යන්නේ ඇන්ග්ලර් ෆිෂ් ගැන. ඇන්ග්ලර් ෆිෂ්ව අමතක නොවන සත්වයෙක් කරන්නේ එයාගේ හිසෙන් එල්ලෙන දිලිසෙන ආලෝකය. දැඩි අඳුරු වෙලාවේදී මේ කුඩා ආලෝකය මාරාන්තික උගුලක් බවට පත් වෙනවා. කුඩා මත්ස්‍යයෝ කුතුහලයේ හින්දා හරි ඒක ආහාරයක් වෙන්න ඇති හරි කියලා හිතලා ඒ ආලෝකයේ දිහාට ඇදිලා එනවා. ඒ උනාට එයාලා එකට ලං වුණු සැනින් ඇන්ග්ලර් ෆිෂ් තමන්ගේ දැවැන්ත කට සහ දැති සහිත තියුණු දත් වලින් එම ගොදුර ක්ෂණිකව ගිලලා දානවා. ඒත් ඇන්ග්ලර් ෆිෂ්ගේ සැබෑ බිහිසුණු බව තියෙන්නේ එයාගේ දඩයම් රටාව තුල නෙවෙයි. එයාගේ ප්‍රජනන ක්‍රියාවලිය තුල. සමහර විශේෂවල පිරිමි සතා ගැහැණු සතාට සාපේක්ෂව ඉතා කුඩායි. පිරිමි සතා ගැහැණු සතෙකු හොයාගත්ත විට ඇගේ සිරුරේ එල්ලි කිසිදා අතහරින්නේ නැහැ. කාලයත් සමග ඔහුගේ සිරුර ඇගේ සිරුරට බද්ධ වෙනවා. ඔහුගේ ඇස්, වරල් සහ අවයව පවා නැති වෙලා යනවා. අවසානයේදී ඔහු ඇයගේ සිරුරක් කොටසක් බවට පමණක් පත් වෙනවා. එතන ඉඳලා ඔහුගේ එකම කාර්යය වෙන්නේ අවශ්‍ය වෙලාවට ශුක්‍රාණු ලබා දීම. මේක මුළු සත්ත්ව ලෝකයේම ඇති අමුතුම සහ අස්වාභාවිකම සම්බන්ධතාවයක්. මේ වගේ අතිශය දුෂ්කර පරිසරයක ජීවත් වීම හින්දා ඇන්ග්ලර් ෆිෂ් විශ්වාස කරන්න පවා අපහසු අයුරින් තමයි පරිණාමය වෙලා තියෙන්නේ. උගේ සිරුර සම්පූර්ණ අඳුරේ ජීවත් වෙන්නත් ඊටා කුඩා චලනයක් පවා හඳුනා ගන්නත් හැකි අයුරින් සැකසීලා තියෙනවා. සාගර ගැඹුරේ ආහාර සොයා ගැනීම ඊටා අපහසු හින්දාත් එක ආහාර වේලක් මගහැරීම මරණයට හේතු විය හැකි හින්දාත් උගේ විශාල කටමගින් අහුවෙන ඕනම දෙයක් අනුභව කරන්න අවස්ථාව හම්බෙනවා. ඉතින් අපි හිතනවට වඩා බියකරු රහස් සාගරයේ තුල තාමත් හැංගිලා තියෙන බවට ඇන්ග්ලර් ෆිෂ් කදිම නිදසුණා. අපි අභ්‍යවකාශ ගවේෂණය කරලා වෙන ග්‍රහලෝක ගැන සිහින දකිද්දි පිටසක්වල ජීවීන් වගේ අමුතු සත්තු පෘථිවියේ සාගර පතුල වලට වෙලා අපිට පහලින් හැංගිලා ඉන්නවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.